ලේසි නැත්තම් කිව් එකේ ඉන්න වෙනවනේ. ඕන එකක් උනලා චූස් කරන්න පුළුවන්. ඒක හැබැයි එකමදී ඔයගොල්ලන් රිසර්වේෂන් ගන්න. ඔන්න අද ඩිලිමයි අපේ සම හොලිඩේස් යනවා. ඉතින් අපි එක ඩෙස්ටිනේෂන් එකකට යන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ මෙල්බන් එයාපෝට්. ඉතින් අපිත් එක්ක ඔයගොල්ලොත් එන්න. අපි ඒ ගිහිල්ලා අපි යන තැන් ඔයගොල්ලන්ට එක්කගෙන යන්න. Hi guys, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා අපි හිතනවා. ඉතින් මේ පාර ක්‍රිස්මස් හොලිඩේ එකට අපි යන්න හිතුවා සිංගප්පූර්. ඉතින් අපි යන තැන්වල අපි ඔයාලවත් එක්කන් යන්නම් මේ වීඩියෝ එකේ අපේ සම්පූර්ණ සිංගප්පූර් ටුවර් එකම තියෙනවා. ඉතින් ඔයාලා සිංගප්පූර් ගිහිල්ලා තියෙනවා නම් ඔයාලගේ මතක අලුත් කරගන්න පුළුවන් අපේ මේ වීඩියෝ එක බලලා සිංගප්පූර් ගිය නැති කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් හොඳ අයිඩියා එකක් ගන්නත් පුළුවන්. තියෙන්නේ අපි චංගි එයාපෝට් එකට ආවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ හැමෝම දන්න ජුවල් එක බලන්න. ඔය ඉස්සරහින් තියෙන්නේ ජුවල් එක. මේ දවස්වල ක්‍රිස්මස් නිසා හරිම ලස්සනට එයාපෝට් එක ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි. මම දැකපු ලස්සනම එයාපෝට් එකක් තමයි සිංගප්පූර් එයාපෝට් එක. අපි ටැක්සියක් කරගත්ත අපේ හොටෙල් එකට යන්න. ඉතින් අපි බුක් කරපු හොටෙල් එක තමයි හොටෙල් බොස්. ඇත්තටම ඒක හරිම කන්වීනියන්ට් හොටෙල් එකක්. හැමතැනටම යන්න ළඟයි. ඒ නිසා තමයි අපි ඔන්ලයින් ඒක බුක් කරනකොට ඒ හොටෙල් එක විශේෂයෙන්ම අපි සිලෙක්ට් කරගත්තේ. අපි දැන් ඔයාලට අපේ රූම් ටුවර් එක චුට්ටක් පෙන්වන්නම්. මේ රූම් එක ටිකක් පොඩි. ඒ වුණාට හරිම ක්ලීන්. අපි දවස් 6ක් මේ හොටෙල් එකේ ඉන්නවා. ඒ කියන්නේ 6 nights. ඒ වගේම අපි bed and breakfast තමයි බුක් කරේ. ඒ කියන්නේ අපි breakfast buffet එකට buffet එකත් එක තමයි බුක් කරේ. ඉතින් මේ තියෙන අපේ රූම් එක. ඉතින් අපි දෙන්නට මේ හොඳටම ඇති මේ රූම් එක ටිකක් පොඩි වුණාට. ඉතින් මේ තියෙන අපේ view එක හරිම ක්ලීන්. හැබැයි මේ හොටෙල් එක තියෙන තැන අපේ හැම ඩෙස්ටිනේෂන් එකකටම හරිම ළඟයි. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, ට්‍රේන්, බසස් හැම දෙයකටම ළඟ නිසා තමයි අපි මේක සිලෙක්ට් කරේ. ඉතින් එදා රෑ අපි ඩිනර් ගත්තේ අපේ ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකකින්. ඒක තියෙන්නේ මුස්තාෆා කියන ෂොප් එක ඉස්සරහා. මේ තියෙන්නේ අපේ සිංගප්පූර් ටුවර් එකේ දෙවනි දවස. Good morning guys. අද අපේ day 2 අපේ tour එකේ. ඉතින් අපි උදෙන්ම නැගිටලා අපි හිතුවා දැන් ගෙදරට ගිහලා 6:40. ඉතින් අපි හිතුවා උදෙන්ම breakfast අරගෙන අපේ අපි යන තැන් වලට උදෙන්ම යන්න. ඉතින් අපි breakfast එකට තමයි යන්නේ. 4th floor එකේ ඉන්නේ. 4th floor එකේ. ඉතින් අපි ගිහලා බලමු එතන breakfast setup එක කොයි වගේද කියලා. ඔයගොල්ලොත් යන්න අපිත් එක්ක.
බ්‍රෙක්ෆස්ට් අරගන්න ඇවිලයි ඉන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ බ්‍රෙක්ෆස්ට් එක දකිද්දි මට දැනුත් බඩගිනියනවා. දවස් 6ක් අපි හිටියනේ. ඉතින් එක එක දවසට එක එක ඒවා තමයි තිබ්බේ. රයිස් ඇන්ඩ් කරි තිබ්බා. ඒ කියන්නේ මේ ඒෂියන් බෆේ එකක් විදිහටත් මේක ගන්න පුළුවන්. ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් උත් තිබ්බා. ඔය තියෙන රයිස් ඇන්ඩ් කරි එකක් අනිවාර්යෙන් තියෙනවා. වෙජිටේරියන් අයටත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි හරියට එන්ජොයි කරා. හස්බන්ඩ් නම් කොහොමත් කෑම වලට ආසයි නේ. එයා තමයි වැඩිපුරම මේ ටුවර් එකේ කෑම එන්ජොයි කරේ. guys අපි සිංගප්පූර first bus tour එක අපි දැන් යනවා සිටි එකට. මොකද බහින්න කියලා දන්නේ නැහැ. බස් වල තනකින් බහිනකම් අපි යනවා බස් එකේ. බස් එකෙන් ඇවිල්ලා බැහැලා පොඩි ෂෝට් කට් එකක් හම්බුණා. අපි දැන් ඒක දිගේ යනවා. පාරක් නිකන් මොකද්ද මන්දා. ඒක දිගේ අපි යනවා අර ගාඩන් බයි ද බේ කියන එක බලන්න. අර ලස්සන මොනවාද ඒකට කියන්නේ ලොකු මල් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් අවුවයි. ඇත්තටම කිව්වොත් මේක ලස්සන රෑට ක්‍රිස්මස් වලට ලයිට්ස් දාලා ලයිට් ෂෝ එකකුත් තියෙනවා. කොහොමත් ඒ වුණාට මේ ක්‍රිස්මස් වලටත් වෙනම මේක ලස්සන සරසලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ලොකුවට ලස්සනක් පේන්නේ නැහැ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා අද රෑටත් එන්න. ඉතින් ඔයාලා ඉස්සරහට බලන්නකෝ මේකේ ලයිට්ස් දැම්මම කොහොමද කියලා. මම ඉන්නේ කූඹි ගෙදර. මේක කරලා කූඹි නේද? අපිට පෙන්නන්න. ඉතින් අපිට පෙන්නන්න. ලොකු කෝවි. මේක අතන කූඹිච්චි. කුඹිච්චි? අතන. guys අපි ඇවිත් ඉන්නේ. අපි ටිකට්ස් ගත්තා. මේ තියෙන්නේ අපේ ටිකට්ස්. අපි දැන් යන්නේ ඩයිනෝස්ලාව බලන්න. ඒකට කියන්නේ මේ ක්ලවුඩ් ෆොරෙස්ට් කියලා. අන්න අතන නම තියෙනවා ක්ලවුඩ් ෆොරෙස්ට් කියලා. මේ දැන් ඉතින් අර ජුරාසික් පාක් වගේ තමයි නේ මෙතනින් පල්ලෙහාට බහින්න කියලා කිව්වා අපිට. යන්කෝ අපිත් එක්ක එහෙනම්. අපි දැන් ඉන්නේ ක්ලවුඩ් ෆොරෙස්ට් එකේ ජුරාසික් වර්ල්ඩ් එකේ. දිගටම ඉන්න. හරිම ලස්සනයි මේ එක්ස්පීරියන්ස් එක. හරිම වෙනස් මට නම්. guys මේක මාරම පත්ත තැනක්. මේකේ මේ ඔයගොල්ලන්ට පේනවද මේ ටෝම් එක? මේක මේ 6 ෆ්ලෝර්ස් තියෙනවා බිම ඉඳලා. ඉතින් ඒ කියන්නේ අට්ටු විදිහට නෙමෙයි. මොකද ඒ කියන්නේ මේ වටේට යන්න තියෙන්නේ නේ. අට්ටු නෑ. මේ වගේ මේවා 6 ෆ්ලෝර් එකට තියෙනවා. guys ඔයගොල්ලෝ සිංගප්පූර් ආවොත් අනිවාර්යෙන් මේ ක්ලවුඩ් ෆොරෙස්ට් එකට එන්න ඕන එක. මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම හිතන්නේ මේ අපි දැන් දවල් ආවේ රැයට ආවොත් ගොඩක් ක්‍රවුඩඩ්. හැබැයි ලස්සන ඇති මීට වඩා. මොකද ලයිට්ස් දාන හින්දා. ඉතින් මේ මෙතන තියෙන ගොඩක් ඒවා එක වෙලේ බලන්න බැරි හින්දා මේක මේ ඉන්ඩෝර් වගේ තියෙන හින්දා ඔයගොල්ලෝ දවල් වලේ බලන්න පුළුවන්. පට්ට ලස්සනයි. මේ බාහිර පිටපස්සේ තමයි.
you guys doing? Hi. Good, alright. Welcome to the Raptors enclosure. Come join us, come join us. So you may have just witnessed that working with live dinosaurs can be unpredictable, yeah? But fortunately, here in Jurassic World, we have the best animatronics on the planet. Our SA containment unit has written 3 of our mother raptors, which you have seen in the previous room. So we have Charlie, Delta, and... Blue. No, what is an E? Echo. Charlie, Delta, and Echo. So there's one more that is yeah. And that is... Blue. Blue is our oldest and smartest member of the Cat Nation. You guys said that wrong? So you guys want to meet her? Yeah. Only you need her. You guys want to meet her? Yes. Alright, yes. Looks like you're going to stay behind the barricade at all times and no flash photography. So without further ado, in 3, 2, 1. මොකද ඔයාලට කියන්න තියෙන්නේ? ඔයා හැපීද? very happy. මේක පාට ටුවර් එකක්. ජුරාසික් වර්ල්ඩ් එක බලලා ඉවර වෙලා අපි ආවා අර කටින් වතුර දාන සිංහව බලන්න. මේ ඉන්නේ මර්ලයන් කියන මේක හරිම ෆේමස් අයිකන් එකක්. ඉතින් හැමෝම වගේ මෙතන ෆොටෝස් ගන්නවා. අපිත් ෆොටෝස් ගත්තා මේ කට්ටව්වේ. ඊට පස්සේ අපි ආවා බබල් ටී බොන්න. බබල් ටී කියන්නේ ඉතින් බොන්නම ඕන දෙයක් නේ. මේ වගේ දෙයක් සිංගප්පූරුවේ බිව්වේ නැත්නම් වැඩකුත් නැහැ. ඊට පස්සේ අපි ආවා බගීස් කියලා shopping mall එකකට. සෑහෙන ලොකු shopping mall එකක්. ඉතින් එළිය ටිකක් රස්නෙත් නිසා අපි හිතුවා shopping mall එක ඇතුලේ ටිකක් shopping කරන්න. කිව්වනේ Gardens by the Bay හරිම ලස්සනයි රෑට කියලා. ඉතින් ඔන්න අපි ආවා ආයිමත් රෑ වෙලා මෙන්න මේ ලයිට්ස් බලන්න. ඉතින් මේක පුදුම ලස්සනයි නිකන් වෙනම ලෝකයක් වගේ. ඉතින් ඔයාලා බලන්නකෝ මේක කොච්චර ලස්සනද කියලා. මට නම් දැන් මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් ආයිමත් මෙතනට යන්න තියෙනවා නම් කියලා ආස හිතෙනවා. ඒ තරම් ලස්සනයි මේක නිකන් වෙනම ලෝකයකට ගියා වගේ. Dazzling showcase of lights and musical treats. Tonight we present the Christmas special. So pick a spot, grab your cameras,
Jesus greetings, one and all. Be full of gifts, your belly full, and your homes filled with light and laughter. But to go, plenty more gifts. මේ තියෙන්නේ මං ආසම දවස අපේ ටුවර් එකේ 3 වෙනි දවස. Hi guys, good morning. අද අපේ සිංගප්පූර් ටුවර් එකේ 3 වෙනි දවස. ඔව්, day 3. 3 වෙනි දවසනේ හරිද? හරි. දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? අපි ආවා යුනිවර්සල් ස්ටුඩියෝ. ඉතින් අපිට ඕගොල්ලන්වත් අපිත් එක්ක ඔයගොල්ලෝ පේනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේ ලොකේෂන් එක. ඔව්, මේක තමයි normal ලොකේෂන් එක. ඒක ලොකෝල. ඔව්, ඉතින් හරිම ලස්සනයි. අපි ටිකක් කලින් අද ඇවිල්ලා තියෙන්නේ. අපි කොයි දේ කරන්නත් කලින් යනවනේ. අපි කලින් යනවා. මේ ඉතින් අපිත් එක්ක එන්න අපි ඔයාලට මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා පෙන්නන්නම් යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇතුලේ මොන වගේද කියලා. අපිත් එක්ක දිගට good morning. අද අපේ ටුවර් එකේ day 4 එක. ඉතින් ඩිලිවරි මයි තුදේ මාව ආපහු සෙන්ටර් සයිලන්ඩ් එකට අපි අද යන්නේ. ඔයගොල්ලෝ පේනවා සිංගප්පූර් වල ඇක්වැරියම් එක බලන්න. ඉතින් ආයෙත් තියෙන්නේ අපි එතනට යන්න. ඔව් ඉතින් අපි දැන් යනවා බලන්න කොයි වගේද. මාර අවුයි guys මේ මාර අවුයි නේ රස්නේ. අවුයි. ඉච්චන. මේ අපිට අතට ගිහින් බලමු. මේ හැම එකටම ටිකට්ස් බුක් කරේ ඔන්ලයින්. ඔක්කොම කලින් ප්‍රී ටිකට්ස් බුක් කරලා තියෙනවා. ලේසි නැත්නම් කිව් එකේ ඉන්න වෙනානේ. ඉතින් අපිත් එක්ක යමු. ඉතින් මං හරි ආසයි ඇක්වැරියම් එකට යන්න. මම මාළු බලන්න හරි ආසයි. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන තැනක් තමයි ඇක්වැරියම් එක කියන්නේ මට නම්. ඉතින් අපි ගිහිල්ලා තියෙනවා මෙල්බන් ඇක්වැරියම් එකට, ඒ වගේම සිඩ්නි එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසාම මම ආසාවෙන් අපි දෙන්න බුක් කරා සිංගප්පූර් ගිහිල්ලත් අපි ඇක්වැරියම් එකට අනිවාර්යෙන් යමු කියලා. ඉතින් අපි ඇත්තටම මේකට නම් පුදුම විදියට ආස කරා. හරියට හිත නිවෙන තැනක් තමයි මෙතන. They are real, yeah? Corals are replicas. Okay. Yeah, Yep. these are from the real. Yes, what you want to know? Any question? Everybody will have a hand. Dip your hand in. Okay, we have wash your hands. Alright, guys, can dip your hand later on and see what is right. You have cleaner people in your hands. I will video. They are attracted to your big skin. So they will come here and they will start living on them. It won't be painful, but
මොනා තේරෙන්නේ? ඔව් කනවද? අනේ. Congratulations, you have a free menu. I know. Oh my goodness. Do you want to try? Put your hand and sit. Give a hold the phone. බලන්නකෝ මෙයාලා හරිම කියුට්. අපිට මෙයාලව අල්ලන්න දෙනවා. එයාලා අපි අත දැම්මහම අත ළඟට එනවා. දැන් බටර් බියර් බොන්න දෙන්නේ? Yes, අපි ආවා හැරි පොටර්ගේ බටර් බියර් එක බොන්න. හරි හරි බම්. මේ තියෙන මෙතන ගොඩක්. හැරි පොටර්ගේ බටර් බියර් කීයනේ? ඊළඟ දා බලන්න ඕනේ හැරි පොටර්ගේ බටර් බියර් එක. මම බොන්නේ නැහැ. Guys, අපිට යනවා. කැසිනෝකට. අපි සිංගප්පූරු සෙන්ටෝසා. සෙන්ටෝසා island. අපිට සමහරවිට මේ එක වචනේ මේ ප්‍රොනවුන්ස් කරන විදිහ වැරදිනවා. ඒකෙන් අපි යනවා සෙන්ටෝසා island එකේ කැසිනෝ එකට. ඉතින් මම හිතන්නේ ඇතුලේ වීඩියෝ කරන්න දෙයි කියලා. නෑ මෙල්බන් වල දෙන්නෙත් නැහැනේ.
Hi guys. ඔන්න අද අපි දිලිමයි සිංගප්පූරුවල අපේ 4th day එක. අපි උදේ ඇක්වෑරියම් එකට ගියා. ඔව්. ඉතින් අද Friday night. ඉතින් අපි බුක් කරා පොඩ්ඩක් romantic dinner එකක්. Marina Bay Sands වල තියෙන Rice කියන buffet restaurant එක. අපි බුක් කරා. දැන් අපි හැමතැනටම කලින් යනවා වගේ දැන් මෙතනට අපි කලින් ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඉතින් අපි දැන් පොඩි round එකක් ගිහිල්ලා අටට තමයි අපේ මේ reservation එක තියෙන්නේ. ඔව්. ඉතින් අපි හිතුවා shopping කරනවා කියලා. මේ guys එක පාරාර ලස්සනයි. අපිට පේනවා දැන් උඩ මේ building එක හදලා තියෙන building එක මාරම ලස්සනයි. ඉතින් මේක ඇතුළේ observation deck එක තියෙන්නේ 57th floor එකේ. ඉතින් ඒකට වෙනම යන්න ඕනේ. නමුත් මේක තමයි Marina Bay Sands hotel එක. ඉතින් hotel එකේ තියෙනවා එක එක restaurants, bars, cafes. අපි මේ choose කරේ rice කියන එක. rice කියන එක මේක buffet එකක්. ඒ නිසා තමයි අපි මේක choose කරේ. මෙතන prices තියෙනවා. එක එක දවස්වලට lunch එකයි dinner එකේ buffet එක එක prices නේ. ඔව් price දැන් අර normally හරි buffet කරනවා වගේ තමයි. ඒක ඔයගලන්ට ඕන එකක් උඩ choose කරන්න පුළුවන්. ඒක හැබැයි එකමදී ඔයගලන්ට reservation ගන්න නැතුව යන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ සිංගප්පූරු වෙනවා නම් ඒක experience එකක් ගන්න. අපි ඒක buffet එකට හම්බ වෙනවා. ඔව් buffet එක අපි පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. මේ අපි කියනනම් කොහොමද කියලා. okay bye. මේ තියෙන්නේ Marina Bay Sands hotel එකේ rice restaurant එකේ buffet එක. ඉතින් මේ buffet එක කලින් ඕගොල්ලෝ යනවා නම් booking එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ reservation එකක් දාලා ඔයාලට table එකක් වෙන් කරලා තියාගන්න ඕනේ. එච්චරටම මේක පේනවනේ හරි අමාරුයි booking එකක් ගන්නත්. සෑහෙන crowd එකක් එනවා මෙතනට. ඉතින් කලින් වෙන් කරලා තියාගන්න එක හොඳයි. ඉතින් අපිත් එහෙම තමයි අපි හිතාගත්ත අපි අනිවාර්යෙන් අපි වෙන රටකට ගියාම ඒ රටේ තියෙන කෑම ඒ කියන්නේ රස බලන්න අපි බෆේ එකට අනිවාර්යෙන් යනවා. ඒ නිසා තමයි අපි මේකත් බුක් කරගත්තේ. ඇත්තටම හරිම රසයි කෑම. ඉතින් දැන් මට වගේ නම් ඇත්තටම ගොඩක් කෑම මෙතන කන්න බෑ. මම සමහර කෑම වලට ඇලර්ජි නිසා. හැබැයි එහෙම නැති කෙනෙක්ට මගේ හස්බන්ඩ් වගේ මේ කෑම ඔක්කොම එන්ජොයි කරන්න පුළුවන්. ඔයාට මේකේ කෑම කොහොමද? රසයිද? අපි තරක බලනවා. හැම රටකම වගේ buffet එකකට ගිහින් තියෙනවා. දැනට මේ rice කියන buffet restaurant එකේ කෑම next level. like මේකේ lobster ඔක්කොම seafood ගායි. හැම දෙයක්ම included. ඉතින් තමයි හයි. ගොඩක් enjoy කරනවා. ඔයා වගේ අයනේ? මම ආසයි. මම ආසයි. මට නම් seafood කන්න බෑනේ. මට කෑම හයි. ඉතින් අපි ඩින අරගෙන ඉවරුණාට පස්සේ හොටෙල් එකෙන් එළියට පොඩ්ඩක් ආවා. ඒ අවට හරිම ලස්සනයි ෆොටෝස් ගන්න. මේ වගේ තමයි view එක තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. hello guys. අද අපේ tour එකේ day 5. ඉතින් අපි අද වෙන් කරලා තියෙන්නේ shopping කරන්න.
ඉතින් අපි ආවා බගි ස්ට්‍රීට් කියලා තියෙන ඔයාලා පේනවා තමයි මේක සාමාන්‍ය ලාභයි කියලා තමයි කට්ටිය කියන්නේ. අපිත් ආවා ඒ නිසා. මේක මේ නයිට් මාකට් එක. මේක නයිට් මාකට් කියන්නේ ලක් ඒ නම් කම කියලා 10ට වගේ හරිනේ. ඔව් මම හිතා. ඉතින් මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා පොඩි පොඩි හැන්කි පැන්කි දේවල්. නම් බගි කියන shopping mall එකක තියෙනවා. ඔව් ඒකේ වල බ්‍රෑන්ඩඩ් shop එකක් වෙනම තියෙන්නේ. ඉතින් ගිහින් බලමු. ඉතින් අපි ඉස්සල්ලා නයිට් මාකට් එක බලමු. අපි නයිට් වල අතන අපි එළිය තියෙන වෙලාව ආවේ. ඒක තමයි කරලා. දවල් කරලා බලමු අපි කියන්නේ. අවලොත් අපිට සිංගප්පූර ඉස්ස වඩේ වගේ වඩේ එකක් හම්බුණා. ඒක තමයි අපි කන්න යන්නේ. කාලා බලමු. දැන් shopping කරලා තියෙන්නේ ටිකක්. අනේ වඩේ වගේ නෙමෙයි. වඩේ වගේ නෙමෙයි. හැබැයි වඩේ. ඒක prawn frittata. prawn frittata. Hello guys. ඔන්න අපි අපේ රෑ ආවා Chinatown. මේ තියෙන්නේ සිංගප්පූර Chinatown එක. පොඩි Chinese colony එකක් වගේ. ඉතින් අපි දැන් ඇවිදගෙන යනවා. ඔක්කොම Chinese බඩු තමයි තියෙන්නේ. ඉතින් දිලිම මේ එක්ස්පීරියන්ස් එකක් ගන්නවා. මේකේ ස්ට්‍රීට් ෆුඩ් එකක් තියෙනවා. Thai restaurants තියෙනවා. Chinese කන තමයි හිතන් ඉන්නේ මේ අද ඩිනර් වලටනේ. ඔව්. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ. රසීරට ගියා වගේ. ලස්සනයි. දූරියන් තියෙනවා. ඊයා. දූරියන් තියෙනවා. wow. මේ ක්‍රිස්මස් නිසා තමයි මේ ලයිට්ස් දාලා තියෙන්නේ. ඒකනේ දූරියන්. guys ada අපේ day 6 ඉතින් අපි ආවා කෙලින්ම සිංගප්පූරෙන් ඉඳන් ඉන්දියාව වලට. ඒක ඔයාලට පේනවා ඉන්දියා කියන්නේ මේ ලිටල් ඉන්දියා. සිංගප්පූර වල තියෙන වෙනම ටවුන් එකක්. ඉතින් අපි දැන් ලිටල් ඉන්දියා එක්ස්පීරියන්ස් කරන්න තමයි යන්නේ. so let's go together. මේකට ලිටල් ඉන්ඩියා කියලා කියන්නේ ඇයි කියලා දැන් ඔයාලටම පේනවා ඇතිනේ. මේක නිකන් හරියටම මේ චෙන්නයි වගේ.
මං පොඩි දවස්වල ඒ කියන්නේ ඉස්කෝලන කාලේ චෙන්නයි ගිහිලා තියෙනවා. මේ දැන් මට ඒක මතක් වුණා මෙන්න මේ ලිටල් ඉන්ඩියාවලට ආවහම. ඇත්තටම කිව්වොත් ඒ වගේ ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එකෙන් කතා කරන්නේ පාර පුරාම ඇවිදිනවා. සිංගප්පූරුවල වෙනම පැත්තක්. ඒ කියන්නේ අනේ මන්ද සිංගප්පූරුද කියලා හිතා ගන්නත් බෑ. ඔයාලට දැන් වෙනස තේරෙනවා ඇති අර කලින් එකපාර වීඩියෝ එක බල බල ඉන්නකොට මෙතනට ආවට පස්සේ මේ ඉතින් ඔහොම තමයි. ඉතින් මට ලිටල් ඉන්ඩියා වලින් ඩිනර් ගන්න ඕනේ කිව්වහම ඉතින් අපි හොඳ රෙස්ටුරන්ට් එකක් බලලා කලාම් කියන රෙස්ටුරන්ට් එකට ගියා. ඇත්තටම කිව්වොත් මාර ක්ලීන්. ඒ වගේම අම්මෝ මාර රසයි. මම පුදුම ආසයි ඉන්දියන් කෑම කන්න. මම හරියට එන්ජොයි කරා. හස්බන්ඩ් ගැන නම් මන් දන්නේ එයා ආස නෑ මං හිතන්නේ වැඩිය. ඒ වුණාට මම නම් මාර විදිහට එන්ජොයි කරා. මං කොහොමත් ආසයි ඉන්දියන් කන්න. ඉතින් ඔන්න අද අපේ ටුවර් එකේ අන්තිම දවස. අපි දැන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ටිකක් කලින් ආව එයාපෝට් එකට. මොකද මේ එයාපෝට් එකෙත් බලන දේවල් ගොඩක් තියෙනවනේ. දාලා යන්න දුකයි සිංගප්පූර්. Hi guys, ඔන්න අද අපේ ටුවර් එකේ අන්තිම දවස. ඉතින් දැන් අපි චෙන්ගි එයාපෝට් එකට ආවා. ඉතින් අපි ආපහු අද මෙල්බන් යනවා. ඉතින් අපේ ටුවර් එක කොහොමද ඉතින් එන්ජොයි කරන්නේ? නියම අපි ටුවර් එක ෂෝක්. අපි හරියට එන්ජොයි කරා. හිතුවට වඩා එන්ජොයි කරා. ඔව් අපි හිටිය දවස් 6 night. හොඳටම හොඳයි. ඔව් ඒ කියන්නේ මුළු ඒ බලන්න තියෙන ඔක්කොම ටික කවර් කරා. තියෙන තරම් කැම ටිකක් කෑවා. කෑවා. පුදුම විදිහට කෑවා. දැන් මහත් වෙලා ඉන්නේ. නේ බරාද දෙනකම මෙල්බන් ගිහිල්ලා. නේ shopping කරා. ඔව් shopping කරා. අඳුම් වගත් තියෙන ඔක්කොම ගත්තා. බේරවනේ. තියෙන ඔක්කොම අරගෙන. තව වැඩිපුර 30 කිලෝස් සල්ලි දීලා ගත්තා. හරි හරි. එහෙනම් පස්සේ අපෙන් වැඩි කතා කරන්න ඕනේ. Bye. Okay, Ira. Thank you for watching our video. අපිත් එක්ක එකතු වෙලා හිටියට thank you so much. ආයිමත් අපි හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.